සුබ සන්ධ්‍යාවක් ආදරණීය ඔයගොල්ලෝ හැමෝටම ඒ වගේම අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද අපේ සහෝදරු උදේ දවසේ ඔයගොල්ලන්ට ඇවිල්ලා කියන්නේ නැති මෙහෙම හවස රැස්වීමක් තියෙනවා පුළුවන් නම් ඇවිල්ලා යන් කියලා. ඉතින් නොයෙකුත් රාජකාරී තියෙද්දි අපිට හුඟන් දීමක් කරන්න මෙතනට ආවෙක ගැන අපි ඔයාලට මුලින්ම අවසර ගන්න ගමන් ස්තුතිවන්ත වෙනවා. ඒකට හේතුව තමයි දැන් මෙතනින් අම්මලා තාත්තලා අයියලා අක්කලා හැමෝම දන්නවා දැනට මාස 5කට කලින් තිබුණ ඡන්ද දෙකක් නේ ජනාධිපති ඡන්දෙ තිබුණා ඊට පස්සේ පාර්ලිමේන්තු ඡන්දෙ තිබුණා. ඒ ජනාධිපති ඡන්දෙ වෙලාවෙත් පාර්ලිමේන්තු ඡන්දෙ වෙලාවෙත් රටේ වෙනදට වඩා වෙනස් ලොකු දේශපාලන උණුසුමක් තිබුණා නේ. හැමෝම වෙනදා ඡන්ද එපා කියපු ඡන්ද වැඩක් නැහැ කියලා කියපු දේශපාලන නම් අපිට ඕනෙම නැහැ කියලා කියපු හැමෝම දැනට මාස 5කට කලින් තිබුණු ජනාධිපති ඡන්දේ පාර්ලිමේන්තු ඡන්දේ දෙකේදීම දේශපාලනය කරන්න පටන් ගත්තා. අපි හිතනවා ඒක හොඳ දෙයක්. කියන්නේ දේශපාලනයේ ඕන එකක් වෙයි අපිට නම් මේවා වැඩක් නැහැ කියලා ඉන්නවට වඩා තමන් විශ්වාස කරන දේශපාලන මතයක් එක්ක මොනවා හරි දේශපාලන වැඩක් කරපු එක ගැන අපි හිතනවා සැලකිය යුතු ජනතාවක් සක්‍රිය වීම ගැන අපිට සතුටක් තියෙනවා. ඒතර ඕගොල්ලන්ට මතක නැහැ මේ ඡන්දය ඇතුළේදී හැමෝම හිතන්න ගත්තා අපි මේ ඡන්ද දෙක එන වෙලාවේ අපි රටක් විදිහට හිටියේ ලොකු අර්බුදයකනේ. අපේ ජන ජීවිතය අර්බුදයට ගිහිලා තිබුණා. අමාරුකම් ගොඩක තමයි අපි හැමෝම හිටියේ. ඒ නිසා අපි හිතන්න ගත්තා කොහමද? අපි හිතුවා අපේ ඉපදෙන දරුවත් ණය වෙන රටක් මේක. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕන. අපි හිතුවා නේද? අපි හිතුවා එහෙම. ඊට පස්සේ මේ රට අවුරුදු 76ක් හපයක් වගේ හපලා මේ රට සම්පූර්ණ අවුල් කරලා තියෙන්නේ පහුගිය ආණ්ඩු වලින්. ඒ නිසා මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියලා අපි හිතුවේ නැද්ද? හිතුවා. ඊට පස්සේ අපි ජනතාවට අයිති බදු මුදල් හොරා කාලා තියෙන දේශපාලඥයෝ කීප දෙනෙක්. ඒ නිසා ඒක වෙනස් කරගන්න ඕන කියලා රටේ ජනතාව හිතුවා. රස්සානේදී තරුණයෝ හිතුවා රස්සා ටිකක් හම්බුනා නම් හොඳයි. උපාධි තිබුණා අය හිතුවා මේ උපාධියට හරියන රස්සාවක් හම්බුනා නම් හොඳයි. රස්සා කරන අය හිතුවා පඩිපත ටිකක් වැඩි වෙලාව නම් හොඳයි. ඊට පස්සේ තව සාමාන්‍ය ගෙදර ඉන්න ගෘහණියක් නැත්තම් කාන්තාවක් හිතුවා කුසියේ බඩු ටිකේ ගණන් ටික අඩු වෙලා තෙල් ටික පොල් ටික හාල් ටික සීනි ටික කිරිපිටි ටික බීලුණු ටික හාල් මැස්සෝ ටික සුදු ලුණු ටික අඩු වෙලා මොනවා හරි විදිහකට ගෙදර කැම වේලා පහසු විදිහකට උයා ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම හිතුවා. ඊට පස්සේ ගොවියෝ හිතුවා සහනාධාර ටිකක් හම්බෙලා නේ හොඳට මොනවා හරි ගොවි තැන් ටික කරගෙන බීලු මේ ලුණු ටික වවාගෙන එළවලු ටික වවාගෙන ඊට පස්සේ ගෝවා ටික වවාගෙන වී ටික වවාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. ආර්ථිකය හැදෙනවා නම් හොඳයි කියලා. දීවරයෝ හිතුවා ඉන්ධන සහනාධාරයකුත් හම්බ වෙලා හම්බ වෙන මාළු වලටත් මිලක් හම්බ වෙලා ලුණු ටිකක් අඩු වෙලා ඊට පස්සේ ඉන්ධන ගාස්තු අඩු වෙලා බෝට්ටු යන්නත් පුළුවන් වෙලා ආර්ථිකය හැදුණා නමුත් මෙන්න මෙහෙම හිතුවා. එතකොට මේ සමාජයේ හැම කෙනාම තම තමන්ගේ ජීවිතයට බලපාන ප්‍රශ්නත් එක්ක හැමෝම හිතුවා මේක හොඳ වෙන්න ඕන කියලා. හැබැයි හොඳ වෙන්න ඕන කියලා හිතද්දී කොහොමද මේක හොඳ කරන්න ඕන කියලා අපි හිතුවේ. අපි හිතුවා පරණ ඔක්කොම අවුල් දෙන්න ඕන වැඩේ මේ පාර. හිතුව මතකද? එහෙම නේද කතා වුනේ? නැද්ද? එහෙම නෙමෙයි. එහෙමනේ. නිකන් කතා වුනේ මේ පරණ ඔක්කොම තමයි මේක කෑවේ හරියන්නේ නැහැ පිස්සු යක්කු ටික එලවල දාන්න ඕන මේ පාර. හිතුවද නැද්ද අපි? අපි නෙමෙයි පොදුවේ සමාජයක් හිතුවනේ. ඒ ගමන් හැමෝම හිතුවා පරණ ඔක්කොම අවුල්. පරණ ආණ්ඩුව අවුල්. පරණ ආණ්ඩු කරපු අය අවුල්. පරණ ආණ්ඩු වලට සහාය දුන්න අය අවුල්. ඒ නිසා අලුත්ම ටීම් එකක් බලයට ගේන්න ඕන කියලා හිතුවා. අපි හිතනවා එහෙම හිතපු එකත් හොඳයි. කන එකාටම දෙනවට වඩා අවුල් කරන කෙනාටම දිගට දෙනවට වඩා වෙනස් විදියට හිතලා හරියන්න හෝ වරදින්න අලුත් ටීම් එකකට බලය දුන්න එක අපි හිතනවා සැලකිය යුතු මට්ටමකින් හොඳයි. පැති ගියපේකින් එකක් ඇයි ඒගොල්ලන්ට කරන්න පුළුවන්ද කියලා දැනගන්න වෙන්නේ දීලම බල්ලානේ. එතකොට ඒක එකක්. අනිත් එක තමයි පරණ අයත් ඉගෙන ගන්න ඕන පරණ අයත් දැනගන්න ඕන රටේ ජනතාව හැමදාම බොරුවනම නම් කරන්නේ යාලවත් පරාද කරනවා කියලා ඉගෙන ගන්න ඕන. අපි හිතනවා මේ පැත්තෙන් හොඳයි. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විතර අපි හිතනවා මෙන්න මෙහෙම ජනතාව අලුත් තීරණයක් ගත්ත එක හොඳයි. හැබැයි දැන් ප්‍රශ්න තියෙන්නේ තීරණේ අරන්. අනුර දිසානායක මහත්තයා ජනාධිපති කරලා මාස 5යි. අනුර දිසානායක මහත්තයාට පාර්ලිමේන්තුවේ 3න් 2ක් മന്ത്രി ධූර 159ක් හදලා දීලා මාස 4මාරයි 5යි. 3යි. මාස 3ක් විතර. දැන් මේ මාස 5ේදී ජනතාව බලාපොරොත්තු වුණා මොනවද? සැලකිය යුතු දැනෙන දේශපාලන විනාශකම් ටිකක්. දැන් මොකෝ වෙන්නේ? දැන් කොහොමද? මොකද හිතෙන්නේ? මොකද ඇත්තට ගම්වල කතා වෙන්නේ? නිකන් කියන්න බලන්න ටිකක්. මොකද ඇත්තට කතා වෙන්නේ? දැන් මොන මම පුත්තලෙම ඉඳලා ආවේ දැන් ටික කර කලින්. පුත්තලෙම ඉඳලා ඇවිල්ලා මීගමුවේ බැස්ස මීගමුවෙන් දිවුර පිටිය බස් එක්ක නැගලා ආවේ. ඒ එන ගමනුත් අපි වඳුනගත්ත අය අහන්නේ මොකද මල්ලි වෙන්නේ? එහෙම තමයි අහන්නේ. ත්‍රිවිල් එකේ යද්දී අහන්නේ මොකද මල්ලි වෙන්නේ? කෑම එකක් කන්න තේ එකක් බොන්න වතුර වීදුරක් බොන්න හෝටලෙකට ගිහලා ඉඳගත්ත ගමන් තට්ටුවක් දාලා අනේ කරදර කරාට සමා වෙන්න ඕන මොකද වෙන්නේ? එහෙම තමයි අහන්නේ. ඇයි මාස 5කට පස්සේ මුළු රටටම හිතන්න වෙලා තියෙන්නේ මොකද වෙන්නේ කියලා? ඇයි ඒ? මොකක් හරි
මොකක් හරි වෙලා නේද? හිතනවට වඩා වැඩි යමක් වෙලා නිසා තමයි හැමෝටම හිතෙන්නේ අපි හිතපු එකයි දැන් වෙන එකයි අතර වෙනස්කමක් තියෙන නිසා මොකද වෙන්නේ කියලා හැමෝටම හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අපි හිතනවා මේ ආණ්ඩුවට බලපෑමක් කරලා දෙයක් කරගන්න ඕනේ. ඒක හරි. දැන් ආණ්ඩුවට ඡන්දෙ දුන්නා හිතමුකෝ. ඡන්දෙ දුන්නු අය කොටස් තුනක් ඉන්නවා. පළවෙනි කොටස තමයි පරණ ඔක්කොම අවුල් දෙනවා නම් දෙන්න තියෙන්නේ මෙතෙන්ට විතරයි. එහෙම හිතන කොටසක් නැද්ද? එහෙම හිතන කොටසක් ඉන්නවා. දෙවෙනි කොටස තමයි මේ ආණ්ඩුවෙනුත් දෙයක් වෙන්නේ නැහැ කියලා හිතන කොටසක් ඉන්නවද නැද්ද? ඡන්දෙ දුන්න අයගෙන් ඉන්නවා. තුන්වෙනි කොටස තමයි ඒ කොටස හිතනවා වෙනවද නැද්ද කියලා බලන්න තාම කල්මදි. ඉන්නවද නැද්ද එහෙම? ආණ්ඩුව ලව්ව දෙයක් හරියට වෙනවද නැද්ද කියලා බලන්න නම් තාම මේ ඉක්මන් වැඩි. අර ඒකනේ ආණ්ඩුවේ മന്ത്രിවරුත් කියන්නේ මොකද්ද? මේ ළමයා හම්බ වුණු ගමන් ඇවිදින්නේ නැහැ නේ. කියනව නේද එහෙම? නේ? බබා හම්බ වුණු ගමන් ඇවිදින්නේ නැහැ. විවාහ වුණු ගමන් ළමයි හම්බ වෙන්නේ නැහැ. වගේ ඔන්න උදාහරණ කියන්නේ. මම දැක්කා රත්නගම කියන මිතුමක් කිව්වා, තමන්ත විද්‍යාරත්නත් කිව්වා, ලාල්කාන්ත මහත් මේ ඔක්කොම මේ උදාහරණ කිව්වා. ඒක හරි. ආණ්ඩුවෙන් දෙයක් වෙයිද කියලා බලන්න පුංචි කාලයක් ඕන. ඒක හරි. නමුත් අපේ ගම්වල කතාවක් තියෙනව නේද? අර හැදෙන ගහත් පෙති දෙකෙන් දැනෙනවා වගේ මේක පටන් ගත්ත ගමන්ම යන්නේ කොහෙද කියලා කියන්න බැරිද? කියන්න පුළුවන් නේ. කියන්න පුළුවන්. දැන් අපි හිතනවා ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථා ගේන්න ලොකු කාලයක් ඕන. එකඟයි අපි කල් දෙමු. ආණ්ඩුවට අලුතින් බිල්ඩින් එකක් හදනවා නම්, අලුත් ගොඩනැගිලි හදනවා නම්, විශ්වවිද්‍යාලවල නිවාසිකාගාර හදනවා නම් නේ කල් ඕන නේ. ඊට පස්සේ මේ පාරවල් කොන්ක්‍රීට් දාලා හදනවා නම් සතියෙන් දෙකෙන් බෑ කල් ඕන. එකගයිනේ. ඊට පස්සේ ඒ වගේ ඒවට ආණ්ඩුවට කල් දෙන්න ඕන. හැබැයි සරල පුංචි ප්‍රශ්න වලට ආණ්ඩුව මැදිහත් වෙන විදිහෙන් අපිට හිතනවා කල් දෙන්න ඕනේ නැහැ මේ ප්‍රශ්න වලට කියලා. මම දැන් අපි හැමෝටම සංවේදී ප්‍රශ්නයක් ගෙන්නම්කෝ. දැන් මේ දවස්වල රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පහුගිය මාසේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මොකද? හාල් ප්‍රශ්නේ. මතකනේ? හාල් ප්‍රශ්නයක් රටේ තිබුණා. තිබුණාද එහෙම? තිබුණා නේද? හාල් ප්‍රශ්නයක් තිබුණා. මොකද උනේ හාල් ප්‍රශ්නේ? ඇත්තට මොකද වෙන්නේ නැත්තේ හාල්? ඇයි එහෙම ප්‍රශ්නයක් ආවේ? අපි ටිකක් කතා කරමු. ඇයි එහෙම ප්‍රශ්නයක් ආවේ හාල්? ඕන සරල කෙනෙක් දන්නවා වී කැපුවට පස්සේ වී ටික කිරන්නේ ප්‍රධාන මෝල් හිමියෝ කීප දෙනා. එයාලා කිරලා ඉවර වෙලා මේ වී ටික හංගනවා. හරිද? හැංගුවට පස්සේ රටේ මිනිස්සුන්ට කණ්ඩ ඕන වෙලාවට ඒගොල්ලෝ වී දෙන්නේ නැහැ. එතකොට වී අඩු වුණාම හාල් අඩු වෙනවා. හාල් අඩු වුණු ගමන් රටේ ගෙවල් වල කණ්ඩ වී ටිකක් තියාගෙන ඉන්න අයට හාල් තියෙනවා. වී කඩෙන් හාල් කඩෙන් කන අයට හාල් නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේක වුණු ගමන් රටේ මිනිස්සු හාල් ගන්න කඩවල් වලට යනවා. කඩවල් වලට ගිහලා බලද්දි කඩේ හාල් නැහැ. ඊට පස්සේ මෝල් හිමියන්ගෙන් අහනවා රජය ඇයි ඔයගොල්ලෝ වී ටික හංගගෙන ඉන්නේ? හංගපු වී ටික එළියට දාලා අඩුවට හාල් ටික දෙන්නකෝ කියලා. මෝල් හිමියෝ කියන්නේ මොකද්ද? අපිට එහෙම දෙන්න හාලුත් අපි ගාව නැහැ. දෙන්න විදියකුත් නැහැ. ඒකට තමයි අපි කියන හංගලා තියෙන්නේ කියලා. එතකොට ඊට පස්සේ රජය ගිහිල්ලා හොයලා බලනවා කොහෙද මේව හංගලා තියෙන්නේ කියලා. රජය යන්නේ කොහෙද? අර මෝල් කාර්යෝ ටික ඉන්න ගෙදරට. එහෙම නැත්නම් මෝල් කාර්යෝ කර ප්‍රධාන මෝලට ගිහිල්ලා තියෙනවා. ඇතුලේ බලනවා, අවුස්සලා බලනවා. මේ මලු ටික අවුස්සලා බලනවා, ඇනලා කරලා බලනවා හාල් තියනවද, වී තියනවද කියලා. ඊට පස්සේ ආපස්සට හැරිලා ඉවරනකොට නෑ හංගලා නෑ. එහෙමනේ කියන්නේ. හැබැයි මෝල් කාර්යෝ හාල් හංගන්නේ කොහෙද? හංගන්නේ ඒවට වෙනම ගබඩා යාලා පාවිච්චි කරනවා. එයාලා සමහර වෙල් යායවල් වල, කුඹුරු යායවල් වල, ගොවි ගම්මාන වල ප්‍රධාන මෝලට හොරු බඩු ටික ගෙන යන්නේ නැහැ. ප්‍රධාන මෝලට හොර බඩු ටික ගෙන යන්නේ නැහැ. ඒක මොකද කරන්නේ? දැන් මෙතන අපි වෙල් යායක් නම් ඒ වෙල් යායේ කෙළවරේ එක ගොවි මහත්තයෙක් එකතු කරගෙන එයාට කියනවා ඔයාට මං ගබඩා ගාස්තුවක් දෙන්නම්. ඔයා පරිස්සම් කරනකොටත් මං ගාණක් දෙන්නම්. මගේ වී කිලෝ 5000ක් ඔයා ගාව තියාගන්න. ඒතකොට රජය ගිහිල්ලා වී වටලන්නේ කොහෙද? වටලන්නේ අර ගබඩාවේ. ගබඩාවේ තියෙනවද බඩු? බඩු ගබඩාවේ නෑ. බඩු තියෙන්නේ අතන වෙනම හංගපු තැන්වල. ඔන්න ඔය වගේ. එතකොට මෙහෙම වී ටික හංගනවා. එතකොට දැන් වී රජයට නැති වුණාම රජයට වෙනවා හාල් වැඩි කර කර මිනිස්සුන්ට කන්න දෙන්න. ඇත්තට මිනිස්සුන්ට කන්න බෑනේ. දැන් අපි දැක්ක නාඩු රුපියල් 260ට 300ට ගියා. රතු හාල් ඊටත් වඩා ගණන් ගියා. එතකොට ඇත්තට මිනිස්සු අසරණයිනේ. මිනිස්සු ඉන්නේ හරි අමාරුවේ. දවසක් වැඩි කරාම රුපියල් 800යි 1000යි සමහර තැන්වල හම්බ වෙන්නේ. ඒ හම්බ වෙන 1000න් දවසට හාල් කිලෝ 3ක් කන්න වුණොත් පවුලේ උදේ දවල් හවස රෑ හාල් කිලෝ එකක් රුපියල් 250 වුණාම දවසට හොයා ගන්න 1000න් රුපියල් 750ක් යන්නේ හාල් කිලෝ 3කට. කන්න පුළුවන්ද? බෑ. ඒ නිසා තමයි මිනිස්සු කියන්නේ අපි කන හාල් ටික අපිට අඩු කරලා දෙන්න. සාධාරණද නැද්ද? සාධාරණ නැහැ. ඔන්න හාල් ප්‍රශ්නේ පහුගිය කාලේ ආවේ ඔකම. දැන් තියෙන වැඩේ තමයි රජය කිව්වා අපි රජය ගත්ත ගමන් ඉතින් ඒ නිසා තමයි අපේ ගබඩාවල හාල් නැත්තේ, වී නැත්තේ. මේ කන්න කැපිලා ආව ගමන් හොඳට අට්ටි ගහනවා අපි වී ටික. කිව්වද නැද්ද? මතකද එහෙම? ප්‍රවෘත්තියෙන් බලනව නේද? බලන්නේ නැහැ. වැරදි නිසා බලන්නේ නැහැ. හරි. ප්‍රවෘත්ති නොබැලුවත් දන්නව නේද රජය කිව්වා කියලා. අපි බලයට ආව ගමන් අපිට වී තිබ්බේ නැහැ.
ගබඩාවල නෑ. කලින් ආණ්ඩුව ඔක්කොම අවුල් කරලා අලුතින් වී ටික කැපෙන්න පටන් ගත්ත ගමන් අපි අට්ටි ගහලා වී අටු කොටු පුරවනවා කියලා කිව්වේ නැද්ද? කිව්වා. දැන් එතකොට ගොයන් කැපෙන්න පටන් අරගෙන. දැන් අනුරාධපුරේ ගොයන් කපනවා, පොළොන්නරුවේ පටන් ගන්නවා, ත්‍රිකුණාමලයේ කොටසක් කපල ඉවරයි, මණ්ඩකලපුවේ කපල ඉවරයි, වවුනියාවේ කපල ඉවරයි, කිලිනොච්චියේ කපල ඉවරයි නේ? කපලා ගොඩක් ඉවරයි. ඒ කියන්නේ මුළු අස්වැන්නෙන් 160ක් කපල ඉවරයි. හරිද? ඒ කියන්නේ මේ පාර ගොවි නියාමකලා කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කියන්නේ V මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක් කැපෙනවා කියලා. ඒ 28න් දැන් 15ක් විතර කැපිලා ඉවරයි. භාගයට භාගයක්. එතකොට දැන් භාගයට භාගයක් කැපිලා ඉවර වුණාම හරිනම් රජය දැන් අපිට ඊළඟට කණ්ඩ දෙන්න ප්‍රශ්නයක් නොවි හාල් ගණන් යන්නේ නැතුව කණ්ඩ දෙන්න නම් V කොච්චර අට්ටි ගහලා තියෙන්න ඕනද මේ වෙද්දි අරගෙන. V ගන්නවනේ සහතික මිලක් දීලානේ. තේරෙනව නේද මං කියන්නේ ඔයගොල්ලන්ට? හරිද? V ගන්න ඕන. රජය කොච්චර අරන් ඇතිද මේ වෙද්දි V? කොච්චර අරන් ඇතිද? මෙතන ඉන්න දැන් පොඩි කුඹුරු තියන අය ඉන්නවද? ඈ? ඔව්. එතකොට දැන් පොඩි කුඹුරු දෙන ඕගොල්ලෝ V කැපුවේ නැහැ නේද? කැපුණා මේ පැත්තේ. කැපුණානේ. කැපිලානේ. කොච්චර දුන්නද රජයට? ඈ? කණ්ඩ තියාගත්තනේ. හරි. දැන් හිතන්නකෝ දැන් මෙහෙම කැපුණා. දැන් භාගයට භාගයක් කැපිලා තියෙනවා. එතකොට දැන් රජය මොකද කරන්නේ? දැන් V මිලදී අරන් අට්ටි ගහගත්තේ නැති වුණොත් අපිට කණ්ඩ දෙන්න බැලුවන් පස්සේ ආයෙ කියනවා අනේ අපිට V නෑ දෙන්න විදියක් නෑ කොහොමද කණ්ඩ දෙන්නේ කියලා. එතකොට මෝල් කාර්යෝ ටික අවිල්ල කියනවා ඕගොල්ලෝ ගාව නෑනේ අපි දෙනවා 300ට කියනවද නැද්ද? කියනවා. එහෙමනම් රජය කරන්න ඕන V මිලදී ගන්න ඕන. දැන් රජය කිව්වා කලින් ආණ්ඩුව නිසා තමයි අපිට V නැති උනේ හාල් නැති උනේ. මේ කන්නේ කපුණු ගමන් අපි ගන්නවා. දැන් අපි බලන් හිටියා රජය ගන්නකල් මේ ටික අරන් පුරව ගන්නකල්. දැන් පුරව ගන්න කැපෙන්න සතියකට කලින් රජය මොකද කරේ? ඉක්මනට අර ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් ගිහිල්ලා V ගබ ඩාස් කළා මතකනේ. අපි ඒකට මාර සතුරුලා නේද? මරු දැන් නම් නියම වැඩක් වෙනවා. මෙන්න ගබඩා ටික අස් වෙනවා. මෙන්න මේ වගේ දූවිලි ටික අස් වෙනවා. මේ වගේ V අතකොර ටික පිරෙන්න යන්නේ. පිරিলা හොඳට කණ්ඩ බොණ්ඩ හම්බෙන්න යන්නේ කියලා. දැන් හොඳ මේක තමයි අද දවසේ ගත්තට පස්සේ රජයේ ගබඩා විතරක් V ගබඩා තියෙනවා 216ක්. පුද්ගලික අංශයවත් තව තියෙනවා. රජයේ V ගබඩා 216ම V කොච්චරද ඇත්තේ? V මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක් විතර කැපිලා තියෙන රටේ. V මිටි 305යි. ආ? ඔව්. එතකොට හිතන්නකෝ V මිටි එතකොට V දීලා තියෙන්නේ කවුද? අම්පාරේ ගොවියෝ දෙන්නයි මුළු දිස්ත්‍රික්කෙටම. අම්පාරේ එක්කෙනයි මහවේ. ඊට පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කෙටම දෙන්නයි නිකවැරටියේ. ඊට පස්සේ අඟුණකොළ බඩස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කෙටම දෙන්නයි ගොවියෝ 5යි. පුත්තලම එක්කෙනෙක් දීලා පෙරේදද කොහෙද? එතකොට මුළු ලංකාවේම රජයට V දීලා තියෙන ගොවියෝ 10ට වඩා අඩු ගාණක්. V මිල 3400යි. මිටි. එතකොට රජය වෙන් කරා V මිල දී ගන්න රුපියල් කෝටි 500ක්. රුපියල් කෝටි 500ක්. කෝටි 500න් ලක්ෂ 16මාරක තමයි රජයේ V මිල දී අරන් තියෙන්නේ. එතකොට දැන් ඇත්තටම ඊළඟට කැපෙන 140න් පොළොන්නරුවේ අනුරාධපුරයේ ටිකයි කැපුණාම රජයට V දෙන්නද ගොවියෝ බලාගෙන ඉන්නේ. ගොවියෝ දෙන්නේ නැහැ. ඒක රජය මොකද කරන්නේ? රජය ඇඟිල්ල දික් කරනවා ගොවියන්ට අපි දෙන්නේ ආය සහනාධාරය, අපි දෙන්නේ පොහොර, අපි දෙන්නේ වතුර, ඕගොල්ලෝ ඕන එකක් කරලා ඩඩ්ලිටම කියලා මේක විකුණ ගන්න. ඒක රජය කියන එක හරියද? වැරදි. ඇයි ඇත්තටම ගොවියා රජයට V දෙන්නේ නැත්තේ? ඇයි දෙන්නේ නැත්තේ? කුහකකමද ගොවියාගේ? නෑ රජය කියනවා වේලලා ගේන්න. කොහොමද වේලන්නේ? කොයිද වේලන්නේ? වේලන්න පුළුවන්ද? වේලන්න කමතක් අපිට තියනවද? නෑ අපි වේලන්න ඕන මහා පාරේ. එහෙමනම් වේලන්න කියලා ගේන්න නම් රජය මුලින් කරන්න ඕන මොකද්ද? සිමෙන්ති කොට 40ක් 50ක් හරි අරගෙන ගිහලා කොන්ක්‍රීට් එකක් ගහලා දාලා දෙන්න ඕනේ නැද්ද අපිට කමතක් විදියට? ඕනද නැද්ද? ඕන. ඒක කරාද? ඒක කරේ නෑ. හැබැයි ගොවියට ඇඟිල්ල දික් කරනවා. ඔන්න ඕගොල්ලෝ වේලලා ගේන. ඊට පස්සේ ගොවියට කියනවා වේලලා විතරක් මදි. වේලලා මළු වලට දාලා හොඳට බැඳලා කට බැඳලා අරන් එන්න ට්‍රැක්ටර් එක දාගෙන ලොරි එක දාගෙන කොහෙද? V ගබඩාවට. කිව්වද නැද්ද? කිව්වා. ඒ ගබඩාවට ගේන්න ගියාට පස්සේ තව මේක අමාරුයි කාටද? ගොවියට. ඒ තව ට්‍රාන්ස්පෝර්ට් එකක්. ට්‍රැක්ටර් එකේ ගිහලා මේක අරන් එන්න. ලොරිය ගිහලා. ඒතකොට රජය එහෙනම් කරන්න ඕන රජයේ ගබඩාවල තියෙන ලොරි ගෙනල්ලා නැත්තම් සතොස ලොරි හරි කුඹුරට යවලා කුඹුරේ වී කිරන්න ඕනද නැද්ද? කිරන්න ඕන. රජය ඒක කරාද? කරේ නැහැ. තුන්වෙනි එක තමයි රජයට එහෙම වී කිරා ගන්න බැරි නම් රජයේ තියෙන අර සල්ලි වෙන් කරන්න ඕන ගමේ තියෙන පොඩි මෝල් හිමියට. පොඩි මෝලක් තියෙනනේ ගමේ. ගමේ තියෙන පොඩි මෝලේ කෙනාට 100ට 1 2 පොලියට ණයක් දීලා කියනවා ඔයා වී කිරන්න රජයට. කියන්න පුළුවන්ද බැරිද? දැන් මෙතන ඉන්න කාට හරි වී බිස්නස් එකට අත ගහන්න කැමති නම් එක්කෙනෙක්ට මෙතන ඉන්න කෙනාට පොඩි මෝලක් තියෙනවා. එයාට දෙනවා ලංකා බැංකුවෙන් හරි මහජන බැංකුවෙන් හරි 100ට 2 පොලියට ණයක්. ඒ ණය අරගෙන කැමති නැද්ද වී කිරන්න? ඒ වී ටික කිරලා ගබඩා කරනකොටත් ආණ්ඩුවෙන් ගාණක් දෙනවා. බලා ගන්නකොටත් ගාණක් දෙනවා. එහෙම.
ඒක රජය මොකද කරේ? ඒකත් හරියට කරේ නැහැ. බැරිම තැන අපි රජයට කිව්වා බැරිම නම් ඕගොල්ලොත් ගිහිල්ලා තෙත වී කිරන්න. තෙත වී කිරලා ඒ වී ටික අරන් එන්න කොහෙටද? කොහෙද මෙහෙ ගේන්න පුළුවන්? ගෙනල්ලා කොහෙද වේලන්න පුළුවන් මෙහෙ? මේ පුළුවන් නේ? කොහෙද? මේ කියන්නේ සහල් ජනපදයේම කියලා කොහෙද කියන්නේ? දැන් මරදගෙන මුල්ට ටික ගේන්න බැරිද? තෙත වී ටිකක් අරන් ගලා වේල ගන්න බෑ? පිටේ තියෙනවනේ. ඔව් පිටේනේ තියෙනවනේ. ඒකටනේ හදලා තියන්නේ ඒවා. දැන් රජේ ඒකට කරේ නෑනේ. පොළොන්නරුවට යවුවා සතසොලොරි ටික, පුරවගත්ත තෙත වී ටික, තකහණීම හවස් වරුවේ පුරවගෙන පැය 4න් 5න් ආවා. ඇවිල්ලා අනිත් පොහොද උදේ ඉඳලා දවස් 3ක් කට්ටිය දාලා කොන්ත්‍රාත් එකට වේගුවා. බැරිද? ඕනේ නම් බැරිද? පුළුවන්. ඒක කරෙත් නෑ. පස්වෙනි යෝජනාව අපි කරා ඔය ඔක්කොම බැරි නම් සල්ලි ටිකක් වියදම් කරලා ගන්න වීවේල්න මැෂින් ඩයර් ටිකක් අරගෙන දෙන්න ගොවියට. ගොවි සංගමයට ඒක දුන්නම ගොවි සංගමේ සභාපති හදයි කාලසටහනක්. එයා දෙයි මෙයාට වී ටික වේලන්න මෙයාට වී ටික දෙනවද නැද්ද? දැන්ට සමහර ගම්මානවල තියෙනවා මැෂින් තියෙනවා. බෙහෙත් ගහන ඒවා තියෙනවා. ඕන තරම් එහෙම මැෂින් තියෙනවා පොදුවේ පාවිච්චි කරනවා. වතුර මෝටර තියෙනවා සමහර ගොවි ගම්මානවල. ඒතර මෝටරෙන් වතුර ටික ගහනවා ඇලට ගැහුවට පස්සේ අර ගංගාවලින් ඇලට ගැහුවම ඇලේ සම්පූර්ණ කාලසටහනක වතුර ටික බඳිනවා. එහෙම නැද්ද? දැන් එහෙම නෙවෙන්නේ ගොවියා සම්බන්ධ. දැන් මේ එකක්වත් රජය කරේ නැහැ. එතකොට දැන් රජයේ වී ගබඩාවල වී මිලි 3400ක් තියෙනවා. ඔක්තෝබර් විතර වෙද්දි වී නැහැ. නැති වුණාට පස්සේ අපිට කියනවා හාල් 300ට කන්න. පැහැදිලිද? එතකොට දැන් අපි එකඟයි රජයට කල් දෙන්න දේවල් කරන්න. රජයට කල් දෙන්න කැමති. රජයට ඉස්සරහට ගමනක් යන්න අපි උදව් කරන්න කාලේ දීලා බලා ගන්න කැමති. හැබැයි ඒ බිල්ඩින් හදන්න අලුත් ව්‍යවස්ථාව ගෙන ලොකු වෙනස්කම් කරන්න. හැබැයි වී ටික කිරන්න අපිට දවසක්වත් දෙන්න පුළුවන් ද රජයට? නිකමට හිතන්නකෝ. එතකොට රජය වී ප්‍රශ්නේදී කකුල තියලා තියෙන තැන හරිද වැරදිද? හරිද වැරදිද? වැරදි. ඒක අපි විවේචනය කරන එක සාධාරණද නැද්ද? සාධාරණයි. ඇයි? ඒක විවේචනය කරන්නේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නද? ආණ්ඩුව ආපස්සට ඇදලා දාන්න නෑ. ඒකෙන් ඇයි අපි කකුලෙන් අදින්නේ? ඇයි අපි මේකේ මෙහෙම ඇනලා පෙන්නන්නේ? මේක ඇනලා පෙන්නුවේ නැති වුණොත් වී නැති වෙලා හාල් කිලෝයක රුපියල් 300ට ගියාට පස්සේ බඩගින්න ඉන්නේ අපේ නංගි මල්ලි. ඉස්කෝලේ යන පොඩි එකාට තමයි බත් පැකට් එකක් බැඳ ගන්න බැරි වෙන්නේ උදේට. වැඩට යන කෙනා තමයි බත් පැකට් එකක් ගන්න විදියක් නැතුව කොහොම හරි ගිහලා බඩගින්නේ ඉන්නේ. කවුරු හරි වුණොත් අපි දන්නවා කොච්චර නැති වුණත් හාල් මිටක් හරි තියාගෙන අපේ ගෙවල් වල අම්මලා කැඳ ටිකක් හදලා දෙනවා උදේට. ඒක හරි දෙනවා. ඔන්න ඕකට මොනවා හරි ඔය පෙන්නල වැල් ටිකුයි අරෝමියා ටිකක් හරි කොටලා දාලා. කැඳ ටිකක් හරි. එහෙමනේ අපේ රට. ඉතින් ඒකට හාල් ටිකක් නැති වෙද්දී අපි ආණ්ඩුවට ඇනලා කියන්න ඕනේ නැද්ද ඕගොල්ලෝ යන විදිය වැරදි කියලා. ඉතින් අපි කියනවා. හැබැයි ආණ්ඩුව කකුල තියාගෙන ඉන්න තැන වැරදි. ආණ්ඩුව හාල් ප්‍රශ්නේ. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක්. ඔන්න හාල් ප්‍රශ්නේ. ඒතකොට ඒ නිසා ඔන්න ඒගොල්ලන්ගේ අපේ වෙනස. අපි කියනවා කරන විදිය. ඒගොල්ලෝ මේක කරන විදිය අහුම්කම් දෙන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන ගොවියෝ මහාම කුහක බඩු ටිකක්. අපි පොහොරක් දුන්නා වතුරක් දුන්නා මුන් අපිට කාල් දෙන්නේ නැහැ. අපි ඉන්නේ ගොවියාගේ පැත්තේ. ගොවියා වී දුන්නේ නැත්තේ මේ නිසා. ඔන්න ඕක අපි කිව්වා.